අවුරුදු 9 යන්නත් කලින් නේද ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා සිංහලී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කියා ගන්න ඩෑන් ප්‍රේසාද් වෙඩි වැදිලා ජීවිතක්ෂයට පත් වුණා කියලා. නමුත් ඒකම දැන් අපිට වාර්තා වෙන දේ තමයි ඩෑන් ප්‍රේසාද් මිය ගිහිල්ලා නැහැ. තාම ඔහු දැඩිසත්කාර අංශයේ ප්‍රතිකාර ලැබෙමින් ඉන්නවා කියන එක. නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නිසා ඔහුගේ ජීවිතය සම්බන්ධව එහෙම ලොකුවට විශ්වාසයක් තබන්න බෑ කියලත් අපිට ඇහෙනවා. කෙසේ නමුත් මේ උණුසුම් රාත්‍රියේ මේ සිද්ධ වෙච්ච දේත් එක්ක මේ සිද්ධ වෙච්ච වෙඩි තැබීම ගැන එකම ඩෑන් ප්‍රේසාද් කියන්නේ කවුද? මෙයාගේ ඉතිහාසය මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් අපි හොයලා බැලුවොත් හොඳයි කියලා හිතෙනවා. කොහොම නමුත් මේ වෙඩි තැබීම වෙන්නේ අද රෑ වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක තමයි. මේක කියන්නේ ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය කියලා නිවාස සංකීර්ණයක උඩු මහලක තමයි මේ වෙඩි තැබීම වෙලා තියෙන්නේ. මේ වෙඩි තැබීම වුණාට පස්සේ ඩෑන් ප්‍රේසාද් කොළඹ ජාතික රෝහලට ඇතුල් කරනවා. ඩෑන් එක්කම තව පුද්ගලයෙක් ඇතුල් කරනවා. නමුත් ඔහු සුළුතුවල් ලබවලා තමයි ඉන්නේ කියලා තමයි ආරංචි වෙන්නේ. කොහොම හරි මේ වෙඩි තැබීම කරලා තියෙන්නේ යතුරුපැදියකින් ආපු පුද්ගලයෝ දෙන්නෙක් පිස්තෝලකින් වෙඩි තියදී පිස්තෝල වර්ගයට අයත් ගිනි අවියකින් එකක් දෙකක් නෙවෙයි ඉතා විශාල උණ්ඩ ගානක් කින් ඩෑන්ට වෙඩි තිබ්බ කියලා තමයි මේ ගැන වැඩිදුර විමර්ශනය කරන්නේ වැල්ලම්පිටිය පොලිසිය. ඩෑන් ප්‍රේසාද් කියන පුද්ගලයා ඔයගොල්ලන්ට විවිධ දේවල් නිසා මතක ඇති. නමුත් රටේ වැඩිම ජනතාවක් ඩෑන් ගැන දැනගත්තේ අර S2 එකහැක් වහලා ඩෑන් දාපු ෆොටෝ එකකින් මුළු රටක් ඉස්සරහම හාස්‍යයට ලක් වෙච්ච නිසා. මොකද මැයි 2022 මැයි මාසේ මැයි 9 වෙනිදා ගාලු මුදුර ගෝල්ෆ් එකේ තිබුණු සාමකාමී විරෝධතාවයට පොළු මුගුරු අරන් ඇවිල්ලා පහර දුන්නු සිද්ධියට අදාළ නඩුවේ 6 වෙනි විත්තිකාරයා විදිහට නම් කරලා තිබුණේ ඩෑන්ව. මේක නිසා ඩෑන්ට ලොකු විශාල සමාජ ප්‍රතිරෝධයක් තිබ්බා, විරෝධතාවයක් තිබුණා. ඒකම ඔයගොල්ලන්ට මතක නම් 2017 දී ගල්කිස්ස ප්‍රදේශයේ රෝහිංගා සරණාගත රඳා තිබුණු ගොඩනැගිල්ලක් ඉස්සරහා කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඩෑන්ව අත්අඩංගුවට ගත්තා. එච්චරක් විතරක් නෙවෙයි මීට අමතරව රටේ ඇති වෙච්ච විවිධාකාර කලහකාරී සිදුවීම් කීපයක් සම්බන්ධව ඩෑන්ට චෝදනා තිබුණා, අත්අඩංගුවට ගත්තා. කොහොම හරි ඔයගොල්ලන්ට මතක නම් 2024 සැප්තැම්බර් මාසයේ කටුනායකින් යන්න හදපු ඩෑන්ව ආපහු හරවල එවන්න කටයුතු කර ආගමන විකරණ නිලධාරීන්. මොකද 2024 නොවැම්බර් මාසයේ ගෝඨගූක සමට පහර දුන්නු සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නඩුවේදී ඩෑන් ප්‍රේසාද් මහින්ද කාන්දගම ඇතුළු පිරිසක් අත්අඩංගුවට අරන් අධිකරණ ඉදිරිපත් කරන්න කියලා අධිකරණය වරන්තු නිකුත් කරා. ඒ සිද්ධියේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මිලන් ජාතික ඇතුළු මත හිටපු පිරිස නඩුවට ඉදිරිපත් වුණාට කාන්දගමගේ සහ මේ ඩෑන් ප්‍රේසාද් නඩුවට ඉදිරිපත් වුණේ නැහැ. පස්සේ දැනගත්තා මේගොල්ලෝ රටින් පිටත් වෙලා ඉන්නේ කියලා. ඔහොම රටින් පිටත් වෙලා ඉන්නේ කියලා ආරංචි වුණු ඩෑන් ප්‍රේසාද් 2025 ජනවාරි මාසයේදී ඩුබායි වලදී අනුතුරකින් මිය ගියා කියලා කතාවකුත් ඇහුණා. නමුත් කොහොම හරි මිය ගියා කියපු ඩෑන් පෙබරවාරි මාසයේදී මතුවුණා කටුනායක එයාපෝට් එකේදී ඇරෙස්ට් කරලා උසාවියට ඉදිරිපත් කරා. මේ වගේ විවිධාකාර සිද්ධිවලට සම්බන්ධ වෙමින් නීතියෙන් කට්ටිපනමින් හිටපු පුද්ගලෙක් තමයි දැන් මේ ඝාතනය වෙලා තියෙන්නේ. නමුත් කතන්දරේ මේක නෙවෙයි. මේ වගේ පුද්ගලෙක්ට විරුද්ධව ජනතාව තුළ විරෝධයක් ඇතිවීම ඉතාම සාමාන්‍යයි. අපිට මතකයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රියන්තුරකින් මේ කියපු වෙලේ යම් කිසි ආකාරයක ඒක සැමරීමක් වගේ දෙයක් අපි දැක්ක සමාජ මාධ්‍යයේ. ජනතාවට විරුද්ධව වැඩ කිරීම සම්බන්ධව වැඩ කරපු පුද්ගලයන්ට ඒ වගේ විරුද්ධතාවයක් ඇතිවීම සාමාන්‍යයි. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් ජනමනස. නමුත් මේ ඝාතනය සිදුුනේ කොහොමද? මේ ඝාතනය සිද්ධ කරේ කවුද? මේ පිටිපස්සේ මොකක් හරි වෙනත් අරමුණක් තියනවද? මොකද අපි හොඳාකාරම දැකලා තියෙන දෙයක් තමයි විවිධාකාර සිද්ධිවලට සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ගේ කට වහන්න ඕන අවස්ථාවන් වලදී ඒ පුද්ගලයන්ව ඉතිහාසයේදී ඝාතන වෙලා තියෙනව නැත්තේ නෑ.
එතකොට ඒ වගේ දෙයක්ද මේ කියලත් අපි සමාජ මාධ්‍යයට ගියාම දකින්න පුළුවන් දෙයක් ඒ වගේ කතාත් මිනිස්සු කියනවා. එතකොට මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි පොලිසිය ඉතාම ඉක්මනින් මේ ඝාතනය පිටිපස්සේ තියෙන සිද්ධිය මොකද්ද කියලා හොයලා බලන එක. සමාවෙන්න ඝාතන උත්සාහය. මොකද දැනට ආරංචි වෙන විදිහට තවම ඔහු මෙහෙ ගිහින් නැහැ. එතකොට නමුත් මේ වෙඩි තියලා තියෙන ඔහු ඝාතනය කරන්නනේ. ඉතාම විශාල උණ්ඩ ප්‍රමාණයක් පාවිච්චි කරලා. එතකොට මේ ඝාතනය උත්සාහය පිටිපස්සේ තියෙන මොන අරමුණද කියන එක අපි දැනගන්න ඕනේ. ඔයගොල්ලන්ට හිතන විදිහට මොකද්ද මේ ඝාතන උත්සාහය පිටිපස්සේ තියෙන හේතුව කියන එක සම්බන්ධයෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.